අපේ පුංචි සංචාරයේ අපි අද ඉන්නේ දෙනියායේ. අපි අද සංචාරයේ 3 වෙනි දවසේ. අපි ඉන්න පරිසරය හරිම ලස්සනයි. අපි ඉන්න පරිසරයේ ඇත්තටම ඡායාරූප කීපයක් එකතු කරගන්න අමතක කරේ නැහැ. අපි යන්න කලින් අද දවසේ ප්ලෑන් එක අපි හදාගත්ත කොහොමද කරන්නේ කොහොමද වෙන්නේ කියලා. අපි ඒ ටික කතා කරන අතරතුරේ ඡායාරූප කීපයකට එකතු කරගෙන ගමන පිටත් වෙන්නයි සූදානම් වෙන්නේ. කොක්ලත් කියලා වැස්සට පෙර සෝදානමක් විදියට ජැකට් එහෙම දාගෙන අපි ගමන ආරම්භ කරා. අපි දැන් මුලින්ම සූදානම් වෙන්නේ දෙනියායේ නගරයට යන්න. මොකද අපිට උදේ ආහාර ගන්න ඕන. ඒ වගේම අපිට කලින් ගිහිපු අය කිව්වා ගොංගල නගිනකොට ඇත්තටම කෑම ගන්න තැනක් නැහැ කියලා. ඒක නිසා අපිට දිවා ආහාරයට සුදුසු දෙයක් අරන් යන්න තමයි අපි දෙනියායේ ටවුන් එකට යන්නේ. මේ අපි දෙනියායේ ටවුන් එකට යන පාර හරි ලස්සනයි. දෙනියාය රක්වාන මාර්ගය පරිසරය හරිම ලස්සනයි. කොළඹ කොළ පාටයි. ඇස්වලට මාර සනීපයක් දැනෙන මේ පරිසරය දකිද්දී වැස්සත් ටිකක් තියෙනවා. ඇත්තටම ඒ වැස්සත් එක්ක පාරවල් එහෙම ලිස්සනවා. අපි හරි පරිස්සමට තමයි දෙනියාය ටවුන් එකකන් ගියේ. ওই අතරතුර මාර්ගය තමයි ඔයගොල්ලෝ දකින්නේ. හරිම ලස්සනයි දෙනියාය රක්වාන මාර්ගය. අපි දෙනියාය ටවුන් එකට ගිහිල්ලා අපිට කෑම ගන්න තැනක් අපි හොයාගත්තා. අපි හොයාගෙන අපි කට්ටියත් එක්ක උදෑසන ආහාරය ගත්තා. අරගෙන අපිට ගිනියන්න පුළුවන් ආහාරات අපි ගත්තා. අරගෙන මේ දැන් අපි දෙනියාය රක්වාන මාර්ගයේ නැවතත් ආපස්සට යනවා ගොංගල කන්ද තරණය කරන්න. මේ යන අතරතුර මාර්ගය තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. හරිම ලස්සනයි. තේවතු මැදින් සුන්දර පරිසරයක් ඇත්තටම කිව්වොතින් ඒක ගිහිල්ලා විඳින්න ඕන. අපි දැන් මේ ගොංගල කන්ද පාමුලට ඇවිල්ලා තියෙන්නේ. හේයස් වතුආය මැදින් තමයි මේ ගොංගල කන්ද තරණය කරන්න තියෙන්නේ. අපි හේයස් වතුආය මැදින් කන්ද මුදුනටම ගමන් කරන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ගොංගල කන්ද තරණය කරන ගමන් පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. ඒ තමයි මේකේ උස අඩි 4455ක් වෙනවා. ලංකාවේ පිහිටි කඳු වලින් උසින් 15 වෙනි කඳු මුදුන තමයි මේ ගොංගල කියලා කියන්නේ. ගොංගල දකුණු පළාතයි සබරුගම් පළාතයි මායිමට වෙන තමයි පිහිටලා තියෙන්නේ. මේක දෙනියාය රක්වාන මාර්ගයේ අපිට ආවහම හම්බෙන සුන්දර කන්දක්. අපි වටපිට සුන්දරත්වය බලමින් හිමින් සැරේ කන්ද තරණය කරා. අපි යනකොටත් ඒ ප්‍රදේශයට වර්ෂාව ඇදහැරලා තිබුණා. නමුත් අපි යද්දී වර්ෂාවෙන් අපිට බාධාවක් වුණේ නැහැ. ඇත්තටම අපි පරිසරයේ සුන්දරත්වයේ විඳින ගමන් මේ කන්ද තරණය කරා. අපි ගියේ මෝටර් බයිසිකල් වල නිසා ඇත්තටම අපිට මේ කන්ද තරණය කරගන්න පහසු වුණා. වාහනයක එහෙම යනවා නම් කඳු මුදුනටම යන්න අමාරුයි. ඒ සතුආය මැදින් ගිහිල්ලා හමු වෙන ගම්මානයක් දිනේ ගම්මානෙන් ටික දුරක් පමණ වාහනයක් යන්න පුළුවන්. එතනින් එහාට ඇත්තටම යන්න වෙන්නේ පයින්. අපි ගියේ ස්කූටර් බයිසිකල් එක නිසා අපිට නේවි කැම්ප් එක ගාටට ගන්න යන්න අවස්ථාව හම්බුණා. නමුත් පාර තනින් තන කැඩිලා හොදගෙන ගිහිල්ලා තියෙන්නේ. සමහර තැන්වල අපි බහැලා ගියා, තල්ලු කරගෙන ගියා. අපි යන අතරතුරේ සමහර තැන්වල නවත්තලා බයිසිකලේ ටිකක් එන්ජින් එක එහෙම නිවෙන්න ඇරලා තමයි ඇත්තටම උඩට ගියේ. ඔයගොල්ලෝ දකින්නේ හේයස් වතුආයේ සුන්දර පරිසරය. අපි මේ හේයස් වතුආයේ මැදින් දිගටම නේවි කැම්ප් එක තියෙන තරණකම් අමන් කරා. ඒ මාර්ගය තමයි ඔය දකින්නේ.
මේක නම් ඇත්තටම විඳින්න ඕන දෙයක්. මේක වචනයෙන් විස්තර කරන්න බෑ අපිට. ඔයාලා ඔය දකින්නේ හේයස් තේ කර්මාන්තශාලාව. අපිට මේ ටිකත් පහු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. මාර්ගය ටිකක් කඩතොළුයි, සමහර තැන් කැඩිලා එහෙම තියෙනවා. අපි හේයස් කර්මාන්තශාලාව පහු කරගෙන ටික දුරක් ඉස්සරහට යනකොට අපිට ගම්මානයක් හම්බෙනවා. ඒ ගම්මානෙන් ඉස්සරහට යන ටිකක් වාහන වලට ගමන් කරන්න අමාරුයි. එහෙම යනවා නම් ඒ ගම්මානේ පහු වෙනවත් එක්කම වගේ වාහන එහෙම නතර කරලා යන්න ඕන. පුංචි පුංචි මග පෙන්වන්නන් පාර දෙපසේම ඉන්නවා. ඒගොල්ලෝගෙන් ඕනනම් විස්තර එහෙම අහගන්න පුළුවන්. අපිත් මැප් එක බලාගෙන ආවේ. නමුත් අපි හරිය හිටිය පුංචි මාළේ කෙනෙක්ගෙන් තමයි ඇහුවේ මේ පාර කොහෙටද යන්නේ කියලා. අපි එහෙම අහලා මේ මාර්ගයේ ඉස්සරහටම ගමන් කරා. ඔයගොල්ලෝ දකින්නේ දැන් ටික ටික මාර්ගයේ උස එන්න වැඩි වෙනවා. ඔයාලට මේ වීඩියෝ එක හොඳට දැක ගන්න පුළුවන්. හරිම ලස්සනයි. අපි ටිකක් වේගෙන් ගියා. ඒකට හේතුව තමයි ස්කූටර් එක නැවැත්තුවොතින් එකපාරට අද්ද ගන්න අමාරුයි. ඒක නිසා අපි ඉක්මනින් වේගෙන් ඒ ටික තරණය කරලා ගියා. වේගෙන් ගමන් කරන අතරතුරදී වටපිටාවත් බලා ගන්න ඕන. පරිසරය හරිම ලස්සනයි, හරිම සුන්දරයි. ඇසට හරිම සිසිලසක් දැනෙන්නේ මේ වගේ පරිසරයක් තරණය කරනකොට. ඔයගොල්ලොත් ගිහිල්ලා මේක විඳලා බලන්න. ගොංගල කියන්නේ පුංචි නුවරඑළිය කියලා සමහර අය කියනවා. ඒකට හේතුව තමයි නුවරඑළියේ පරිසරයට සමීපතම පරිසරයක් තමයි ගොංගල තියෙන්නේ. පාර දෙපස පුංචි දිහ පාරවල් එහෙම තියෙනවා. හරිම ලස්සනයි. කොළඹ කොළ පාටට පිරුණු ගොංගල දකුණු පළාතයි සබරගම් පළාතයි මායිම් වල තමයි පිහිටලා තියෙන්නේ. එතකොට එක් පසකින් වියලි කලාපයත් අනිත් පසකින් තෙත් කලාපයත් අපිට දැක ගන්න පුළුවන්. වැහිබර කාලගුණ තත්ත්වයක් තිබුණත් අපිට ඇත්තටම වර්ෂාවෙන් බාධාවක් වුණේ නැහැ. ඇසට හරිම සුන්දර දසුන් තමයි මේ දකින්න හම්බ වෙන්නේ. මාර්ගයේ ඔහම ගමන් කරනකොට සමහර තැන් කැඩලා තියෙනවා. අපි සමහර තැන් වල බැහැලා ගියේ මේ ඒ වගේ තැනක්. ටික දුරක් අපි මේ මාර්ගයේ බැහැලා ගියා. මොකද වර්ෂාව නිසා සෝදා පාළු වෙච්ච තැනක්. ඒ ටික පයින් ගිහිල්ලා තමයි උඩට යනකොට කාපට් එක තියෙනවා දිගටම. අපි ඒ වගේ තැන්වල නැවතිලා පොඩ්ඩක් ගිමන් හැරලා ඡායාරූප කීපයක්ම අපේ මතකයන්ට එකතු කරගත්තා. වටපිටාව හරිම සුන්දරයි, හරිම ලස්සනයි. ඈත තවත් කඳු කිහිපයක් අපිට පේනවා. අපි මේ මාර්ගයේ දිගේ තවත් ඉස්සරහට යනකොට මෙතන නම් ටිකක් ඇත්තටම අපිට අපහසු වුණා අපේ බයිසිකල් උඩට ගන්න. එතන පාර ගොඩක්ම කැඩලා තියෙන. ඒ වගේම කන්දේ උස එක පාට වැඩි වෙන තැනක්. මෙතන පුංචි බංකුවක් තිබුණා. අපි වාරලා වටපිටාවේ සුන්දරත්වය බලලා ගමන් ටික වෙලාවක් විවේක ගත්තා. එතනින් උඩහට යනකොටත් පාරයි තරම්ම සුන්දර නැහැ. වර්ෂාව නිසා සෝදා පාළු වෙලා ගල් මතු වෙලා හරිම අමාරුයි. ඔය යාලා දකින්නේ ගොංගල කන්ද පාමුල මුදුනේ තියෙන නේවි කැම්ප් එක. අපිට ඔතනින් උඩට යතුරු පැදි වලට යන්න දෙන්නේ නැහැ. ඔතෙන් ඉඳලා පයින් තමයි අපිට යන්න වෙන්නේ. මාර්ගය දෙපස කැලෑවත් එක්ක හරිම ලස්සනයි මීදු වෙනදහිලා. ඔයාලා දකින්නේ මාධ්‍ය ආයතන කිහිපයක සංනිවේදන කුළුණු. අපි ඒ ටික පහු කරගෙන තවත් ඉස්සරහට ගමන් කරා. ගොංගල කියන නම හැදිලා තියෙන්නේ ඇතැම් ගම්මුහු කියනවා මේ ගොංනු විශාල වශයෙන් සිටි ප්‍රදේශයක් නිසා ගොංගල කියලා කියනවා. තවත් විටක ගොංගල කන්දෙහි ගල් පර්වතයේ ගොනෙකුගේ හිසක් මෙන් දකින්න පුළුවන් කියලා කියනවා. අවට පරිසරයේ සුන්දරත්වය විඳින ගමන් අපි මේ මාර්ගයේ තවත් ඉස්සරහට ගමන් කරා. මේ මාර්ගයේ ඉස්සරහට ගමන් කරනකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අයිති කුරුණක් තියෙනවා. දැන් මේ වෙනකොට නම් එකත් ඇහැර දාලා තියෙන්නේ. නමුත් ඒකේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙක් රැඳිලා සිටියා.
අපි ඒ අයගෙන් මාර්ග විස්තරය අහගෙන අපි එතනින් පල්ලෙහාට බැස්සා. ඔය දකින්නේ ඔයගොල්ලෝ ඒ කැලේ දිගේ අපි ඇවිදගෙන යන ආකාරය. ඒ හමුදා නිලධාරියා කිව්ව විදියට නම් එතන ඉඳලා කිලෝමීටරයි මීටර 700ක් පමණ දුර තියෙනවා කියලා තමයි කිව්වේ. ওই ගොංගල කඳු මුදුනට සමහර තැන් හරිම දුෂ්කරයි. අපි අනිකාගේ උදව් උපකාර මැද තමයි මේ කඳ තරණය කරගත්තේ. අපේ ටීම් එකෙක් ආවගේ හිටිය නිසා අපි හරි ආරක්ෂාකාරීව අපි මේක තරණය කරගත්තා. ඔය ඔයාලා දකින්නේ ගොංගල කියන කඳු මුදුනට ආසන්නව පිහිටි තවත් ගල් පර්වතයක්. ඒ ගල් පර්වතයේ ඉඳලා අපි වටපිටාව නරඹමින් අපේ මතකයන් එකතු කරගත්තා. හරිම ලස්සනයි. ඔයාලා ඔය දකින්නේ මේ ගොංගල කියන ගල් පර්වතය තමයි ඉස්සරහින් ඔයගොල්ලෝ දකින්නේ. අපි දවල් ආහාර වෙනුවෙන් අපි අරගෙන ආපු දේවල් භුක්ති විඳින්නයි සූදානම් වුණේ. ඇත්තටම පරිසරයේ සුන්දරත්වයත් විඳින ගමන් අපි රෝල්ස් අරන් ගියා. අපි ඒව කන ගමන් ප්ලේන් ටියක් බොන්න අමතක කරේ නැහැ. පරිසරයේ සුන්දරත්වයයි ප්ලේන් ටියයි එකතු වුණාම හරිම ලස්සනයි. හරිම සුන්දරයි. මීදුමේ එන්න කලින් අපිට ඇත්තටම රක්වාන කඳු ටිකයි කලවාන් දිසාවට ඇති සිංහරාජ වනාන්තර කලාපයයි උඩවලව ජලාශය දෙනියාය බලංගොඩ වගේ ප්‍රදේශ අපිට පෙවුණා. ඔයාලා දකින්නේ මීදුමෙන් අපි හිටිය ටික වැහිලා යනවා. අපි කලින් හිටිය ගල් පර්වතය තමයි ওই මීදුමෙන් වැහිලා යන්නේ. ඔයාලට රැතින් පේන්නේ අපි එනකොට හම්බෙච්ච සංවේදන කුළුණු ටික. ඒ ටිකත් ඔක්කොම මීදුමෙන් වැහිලා ගියා. අපි ටිකක් වෙලා ඒ සුන්දරත්වයේ විඳින ගමන් ඉන්නකොට අපි හිටිය ප්‍රදේශයත් මීදුමෙන් වැහිලා ගියා. මට මතක හැටියට වෙලාව එතකොට සාමාන්‍යයෙන් 3 විතර වගේ වෙලා අපි හිටිය ටික සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහුණා. අපිත් එක්ක ගිහිපු අයියා කලින් ඇවිල්ලා ගිහිල්ලා තිබුණා. ඒක නිසා යා කිව්වා තවත් වෙලා අපි මෙතන හිටියොත් අපිට බැහැ ගන්න අමාරු වෙයි කියලා. අපි ඒක නිසා 3:15 විතර වගේ වෙනකොට අපි බහින්න පටන් ගත්තා. ওই බහින අතරතුර දසුන් තමයි ඔයගොල්ලෝ දකින්නේ. ওই පරිසරය සම්පූර්ණ මීදුමෙන් වැහිලා තියෙන්නේ. රැහැයියන්ගේ සද්දේ ගෙම්බන්ගේ සද්දේ තමයි ඇහුනේ. හරිම නිස්කලංකයි. හරිම සිසිලසක් දැනෙනවා. අපි ඉක්මනින් කන්ද බහින්න පටන් ගත්තා. ඒ බහින අතරතුරේ අපි පල්ලෙහාට බහින අතරතුරේ පුංචි වැස්සකටත් අහුණා. අපි අරගෙන ගිය ජංගම දුරකථන අපේ වටිනා කියන දේ එක බෑග් එකකට දාලා අපි ඉක්මනින් පල්ලෙහාට එන පටන් ගත්තා. මොකද මීදුමෙන් එක් පස්සකින් වැසීගෙන යනවා. ඒ වගේම වෙලාවත් 4ට කිට්ටු වෙලා තිබුණා. අපි සමහර වීඩියෝ ක්ලිප් අපිට ඒක නිසා ගන්නත් බැරුණා වැස්සත් එක්ක. ඔයාලා ඔය දකින්නේ අපි පල්ලෙහාට එන අතරතුර ඔය හේයස් තේ කර්මාන්ත ශාලාව. මට මතක හැටියට ඔය හරියෙන් එනකොට හවස 4 පහු වෙලා වෙන්න ඕන. අපි ඊට පස්සේ ඉන්න තැනට ආවා. මොකද අපේ බෑග් අපි ගෙනියපු දේවල් ඔක්කොම අපි නැවත හිටියතන තියලා ගියේ. එන අතරතුර අපි කෑම ගත්තේ මෙතනින්. මෙතනට ඇවිල්ලා අපි තේ එකක් එහෙම බීලා අපි ඉන්න තැනට ආවා. ඉන්න තැනට ඇවිල්ලා අපි ගමන් මළු එහෙම සෝදානම් කරගෙන අපි අපේ ගමනට බලාගෙන පිටත් වුණා. සුන්දර සංචාරයක අවසාන ටික තමයි ඔයගොල්ලෝ දකින්නේ. හරිම සුන්දරයි. යන්න ගොංගල ඒ පරිසරය විඳින්න, ඒ සුන්දරත්වය විඳින්න, ඒ පරිසරය ආරක්ෂා කරන්න, ඒ පරිසරයට ආදරය කරන්න. මේ වගේ තවත් සුන්දර වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයගොල්ලන්ට ජය වේවා.